කොටි ආවා ගෙට දොර කඩාගෙන ඇවිල්ලා මල්ලිව කකුල් දෙකෙන් අල්ලලා දිත්තිය ගැහුවා. අම්මට ඊට පස්සේ කෙටුවා. ඊට පස්සේ අයියා මායන් දෙයටින් එළියට ආවා. එළියට ආවට පස්සේ අයියවත් අල්ලගත්තා. අයියටත් කොටන්න ගත්තා. මට පාරවල් දෙකක් වදිනවා විතරයි මතක මම වැටුණා සාලෙ මැද්දේ. එච්චරයි මට මතක. පස්සේ මම ඔළුවට වැදුණු පාරින්ද එතනින් එහාට වෙච්ච දේවල් මට මතක නෑ. පස්සේ මට මතක ඒ කියන්නේ එහෙම මතක නැතුව හිටියා මම මාස 4ක් විතර යනකම්. ඒ කියන්නේ මතක නෑ කිසි දෙයක් මතක් වුණේ නැහැ. පස්සේ තමයි ඊට පස්සේ ඒවා මතක් වුණේ. 36 දිනක් මැරුණා. ඊට පස්සේ තාත්තා විතරයි මට ඉතුරු වෙලා හිටියේ. දැන් නම් තාත්තත් නෑ ජීවිතුන් අතර. මං විතරයි දැන් ඉන්නේ. පස්සේ මම අවුරුදු 20ක් විතරම ජීවත් වුණේ ළමා නිවාසවල. ඒ වගේම තමයි ඉගෙන ගත්තේ හැම දෙයක්ම. ඊට පස්සේ මේ දැන් මම විවාහ වෙලා ඉන්නේ. මගේ මහත්තයා යුද හමුදාවේ සේවය කරන කෙනෙක්. මම මෙහෙම ඉද්දිම තමයි එයා මට ආදරය කරලා මාත් එක්ක මට කතා කරලා මට ආදරය කරලා ඒ පවුලේ කට්ටිය කැමති උනේ නෑ මාව විවාහ කරගන්නවට. ඒ වුණත් එයා මාව විවාහ කරගත්ත මාව අතහැරියේ නෑ. එයා තමයි දැන් මාව බලාගන්නේ. මම පිටතර අලෙවි කරනවා. ඊට අමතරව කුකුල් කෑම අලෙවියත් ඒක නා ලොකුවට කරන්නේ නෑ. පොඩිවට තිබ්බදෙනෙක් ඇවිල්ලා අරන් යනවා. පැටව හදලා ඉල්ලන අයට පැටව හදලා දෙන්න. එහෙම හිටියම මං කාටවත් පරක් වෙලා නැහැ. මගේ වැඩ සේරම මං තනියෙන් කරගන්නවා. ගෙදර තනියෙන් ඉන්නේ. ටවුන් එකට යන්නේ, බඩු ටික ගේන්නේ, බොණ්ඩ වතුර ටික ගේන්නේ ඔක්කොම මම කරගන්නේ තනියෙන්. ගෙවල් මිදුල අත කාගෙන සේරම උයා පියාගෙන රෙදි හොදගෙන ඔක්කොම මම තනියෙන් කරගෙන තමයි මේ සත්තුන්ගේ වැඩත් කරගෙන ජීවත් වෙන්නේ. කාටවත් පරක් වෙන්නේ නැතුව. ගේ මහත්තයාගේ රැකියාව හින්දා රජයෙන් කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. මට මේ රෝද පුටුවක් වුණත් ඔය පෞද්ගලික කෙනෙක්ගෙන් හම්බෙන උපකාරයක් විතරයි. මට කවුරු හරි උදව් කරන්න කැමති පින්වන්ත මහත්මයෙක් හරි මහත්මියක් හරි ඉන්නවනම් මගේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. මගේ දුරකථන අංකය 076යි 40යි 92යි 208. ඒ අංකයට කතා කරන්න පුළුවන්. ඇවිදින්න බැරි කෙනෙක් කිව්වම මෙහෙමනේ ගෙයක් ඇතුලේ ඔය කොහේ හරි පැත්තක මුල්ලකට කරලා කණ්ඩ ටික ළඟට දීලා ඔය වැඩ ටික කරලා එහෙමනේ ඇවිදින්න බෑ කියපු ගමන් අර අබ්බගාතයා එහෙමනේ කියන්නේ. මම ඒක වෙනස් කරපු කෙනෙක්. මගේ මූණටම කියපු මිනිස්සු ඉන්නවා මම පොඩි දවස්වල මේ අප්පෝ බේරුණාට වැඩිය හොඳයි මැරිලා ගියා නම් කියලා. ඒ වෙලාවට පුදුම වේදනාවක් හිතට දැනෙන්නේ මිනිස්සු එහෙම කියන්නේ. එතකොටම මම ඒ දවස්වල මම හිතට ගත්තා මම කවදාවත් කාටවත් බරක් වෙන්නේ නැහැ කරදරයක් වෙන්නේ නැත ජීවත් වෙන්න.